හරි. අපි යමු. වර්ග සමීකරණ. වර්ග සමීකරණ ගාන තමයි හදන්නේ. වර්ග සමීකරණ ගාන හදන්න එදා අපි ඉගෙන ගත්ත සරල සමීකරණ වර්ගඵලය පරිමිතිය. මේ වර්ග සමීකරණ ගාන හදන්න මේ සරල සමීකරණ වර්ගඵලයේ පරිමිතිය මේ දැනම තමයි මේ ගාන හදන්න ඕනි වෙන්නේ. එදා අපි මේ ටික කරානේ. හරිද? ඒ ටික මතක නැති ඒ ටික මතක නැතුව හරි නැත්නම් අලුතෙන්ම බලන එක්කෙනෙක් වුණත් මේ මම මේ ටික මුලින් ඉඳලා පොඩ්ඩක් කෙටියෙන් සරලව මුලින් කියලා දීලා ඉන්න. මේ ටික කියලා දීලා ඊට පස්සේ අපි මේ ගන්නට යන්න. හරිද? මේ වර්ග සමීකරණ ගුවන් කට්ටිය බය වෙනවත් එක්කලා මේ වර්ග සමීකරණයම කියන තරම් මහලුකු අමාරුවක් නෑ. ඒක මේ ටික පුළුවන් නම් මේක ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේ ටික අහු වුණානේ. මේ ටිකේ පාස් පේපර් ගණන් එහෙමත් හැදුවා. මේ අර ගොඩ දා ගන්න පුළුවන්. කිසි අවුලක් නෑ. අපි මුලින්ම මේ ටික පොඩ්ඩක් මතක් කරගෙන මේකට යමු. හරිද? සරල සමීකරණ. සරල සමීකරණ. පේනවනේ? හරි. සරල සමීකරණ වල දැන් අපි බැලුවේ සරල සමීකරණයකට අපි දැන් සාමාන්‍ය සමීකරණයන්නේ අපිට ඕනි මේ සමීකරණේ අපිට ඕනි ඒකේ තියෙන ඒ කියන්නේ අපි නොදන්න පදේ ඉංග්‍රීසි අකුරනේ සාමාන්‍යයෙන් දාන්නේ x y z ඒ වගේ අපි නොදන්න පදේ එක පැත්තක තනි කරගන්න ඕනේ. සමාන ලකුණෙන් එක පැත්තක නොදන්න පදේ තනි කරගන්නවා. ඒ කියන්නේ දැන් x එක්ක මේ පැත්තේ ඉන්න අනිත් පද ටික සේරම එහා පැත්තට ගෙනහිල්ලා දානවා. හරිද? මේ පැත්තේ මේ ඒ කියන්නේ x එක්ක ඉන්න අනිත් පද ටික එහා පැත්තට ගෙනහිල්ලා දාලා අපි නොදන්න පදේ එක පැත්තක තනි කරගන්නවා. ඒක තමයි අපි සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ. ඉතින් x තනි කරගන්න එක. හරිද? x එහෙම නොදන්න පදේ තනි කරගන්න මේ පැත්තේ තියෙන පද එහා පැත්තට ගෙනියනකොට මොකක්ද? මේ පැත්තේ තියෙන පද එහා පැත්තට ගෙනියනකොට පොඩි වෙනසක් වෙනවා. එදා මම කිව්වේ දැන් මේ පැත්තේ ධන ඉලක්කමක් තියෙනවා නම් ඒක එහා පැත්තට ගෙනියනකොට ඒක ඍණ වෙනවා. හරිද? x තනි කරගන්න මේ පැත්තේ තියෙන ධන පදයක් එහා පැත්තට ගෙනිහින් දානකොට හරිද? ඒ ධන පදේ ඍණ වෙනවා. දැන් මේ පැත්තේ ඍණ පදයක් එහා පැත්තට ගෙනිහිල්ලා දැම්මා නම් ඒ ඍණ පදේ ධන වෙනවා. හරිද? මේ පැත්තේ වැඩි කිරීමක් තිබිලා x තනි කරගන්න ඕනේ තමයි මේ වැඩි කිරීම එහා පැත්තට ගෙනියන්නේ. ඒ වැඩි කිරීම එහා පැත්තට ගෙනිහිල්ලා දානකොට ඒක බෙදීමක් වෙනවා. බෙදීමක් එහා පැත්තට ගෙනිහිල්ලා දැම්මොත් ඒක වැඩි කිරීමක් වෙනවා. x තනි කරගන්න ඕනේ හින්දා තියෙන එක જાතිය පද එහා පැත්තට ගෙනියනවා. එහා පැත්තට ගෙනියනකොට ධන ඍණ වෙනවා, ඍණ ධන වෙනවා, බෙදීම වැඩි කිරීම බෙදීම වෙනවා, බෙදීම වැඩි කිරීම වෙනවා. අපි එදා මේ හතර ඉගෙන ගත්තනේ. මේ හතරට අමතරව වර්ග සමීකරණ වලට යද්දි තව එක જાතියක් තියෙනවා. ඒ තමයි වර්ගපද. x වර්ග වගේ තියෙනවා. වර්ගයක් එහා පැත්තට යනකොට ඒකට ඉතින් මේ විදිහම තමයි. වර්ගයක් එහා පැත්තට යනකොට වර්ගමූලයක් වෙනවා. x වර්ගය එහා පැත්තට ගියාම වර්ගමූලයක් වෙනවා. අපි ගණන් හදනකොට බලමු මේක සෙට් වෙන්නේ කොහොමද කියලා. ඔච්චරයි කතාව. මේ ටික පොඩ්ඩක් අමතකයි නම් පොඩ්ඩක් ආයෙ ලියන්න. හරිද? එදා හිතපො නැති එක්කෙනෙක්ට අසාධාරණයක් වෙන්නේ නැහැ.
මම එදා උගන්නපු සේරම ටික ගෙඩියෙන් පැහැදිලි කරලා තමයි මේ වර්ග සමීකරණ ගන්නට යන්නේ. ඊට පස්සේ දැන් මේ පැත්තේ බලමු ගානක් හදලා ඉස්සෙල්ලා. x ධන 1 සමානයි 2යි. කොහොමද මේක විසඳන්නේ? x තියෙනවා ධන 1 තියෙනවා අපිට ඕනි එක පැත්තක x තනි කරගන්න සමාන ලකුණේ මේ පැත්තේ x තනි කරගන්න. x තනියෙන් නෙවෙයි ඉන්නේ x එක්ක ධන 1ක් තියෙනවා. x තනි කරගන්න ඕනි x තනි කරගන්න ඕනි හින්දා ධන 1 එහා පැත්තට යවනවා. ධන 1 එහා පැත්තට ගියාම x තනි වෙනවා. ධන 1 එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? ඍණ 1. ධන ඉලක්කම එහා පැත්තට යනකොට ඍණ ඉලක්කමක් වෙනවා. එතකොට කීයද? x සමානයි 1යි. දෙකෙන් එකක් අඩු නම් 1යි. එච්චරයි. ඊට පස්සේ ආයෙ ගත්තොත් එතන තියෙනවා x ඍණ 2 සමානයි 5. x ඍණ 2 සමානයි 5. අපිට ඕනේ x තනි කරගන්න. හරිද? x තනියෙන් නෙවෙයිනේ ඍණ 2ත් එක්ක ඉන්නේ ඍණ ඉලක්කමක් එක්ක ඉන්නේ. ඍණ ඉලක්කම එහා පැත්තට ගෙනිහින් දානවා. ඍණ ඉලක්කම එහා පැත්තට ගෙනිහින් දැම්මහම ඍණ 2 එහා පැත්තට ගෙනිහින් දැම්මහම ඒක ධන ඉලක්කමක් වෙනවා. මතකනේ මං කිව්වා ඍණ එකක් එහා පැත්තට ගෙනිච්ච ධන වෙනවා, ධන ඍණ වෙනවා, බෙදීම වැඩි කිරීම වෙනවා, වැඩි කිරීම බෙදීම වෙනවා, වර්ග මූල වෙනවා. ඍණ තියෙන්නේ එහා පැත්තට ගෙනිච්ච හැටි ධන 2 වුණා. දැක්කනේ? 7යි. 5ට 2ක් එකතු කරාම 7යි. හරිද? ඊට පස්සේ ආයේ බෙදීමක් එක්ක වැඩි කිරීමක් දෙන්නම් 2x 8. දැන් මේක මොකද්ද? දැන් අපි 2 වැඩි කිරීම x කියන එක කෙටියෙන් ලියනවා මේ විදිහට. 2x කියලා. x බෙදීම 2 අපි ලියනවා මෙහෙම. මේ වර කෙටියෙන් ලියන විදිහ. ඒක මතකයි. මම අර මුල ඉඳලා ඒ කියන්නේ අර සරලම තැන ඉඳලා කියලා දෙන්නේ. ගාන කොට දා ගන්න පුළුවන් කොහොමද මේ පැය එකමාරක් විතර යද්දි මේ ගාන කොට දා ගන්න පුළුවන්. හරි දැන් මෙතන තියෙන්නේ වැඩි කිරීම නේ. 2 වැඩි කිරීම x. වැඩි කිරි x තනි කරගන්න මේ වැඩි කිරීම 2 එහා පැත්තට යවන්න ඕනේ නේ. වැඩි කිරීමක් එහා පැත්තට යනකොට බෙදීමක් වෙනවා. x සමානයි 8 බෙදීම 2 4. හරි ඒකත් සේම. ඊට පස්සේ අහපව x බෙදීම 2 සමානයි 7. බෙදීම 2ක් තියෙන්නේ x තනි කරගන්න ඕනේ හින්දා බෙදීම 2 එහා පැත්තට යවුවා. එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? ඒක වැඩි කිරීමක් වෙනවා. x සමානයි 7 වැඩි කිරීම 2 14යි. x සමානයි 14යි. හරිනේ සේෆ්නේ. ධන ඍණ වුණා, ඍණ ධන වුණා, වැඩි කිරීම බෙදීම වුණා. බෙදීම වැඩි කිරීම වුණා. ඊට පස්සේ දැන් මෙහෙම තිබ්බොත් මේ පැත්තේ x තිබිලා දැන් මේ සමාන ලකුණට මේ පැත්තේ x තියෙනවා, ආය වැඩි කිරීමක් තියෙනවා, ධන තියෙනවා, ඍණ තියෙනවා, බෙදීමක් තියෙනවා. දැන් කලින් මම හදපු ගණන් වල x එක්ක ධන විතරයි ඉදී. x එක්ක ඍණ විතරයි ඉදී. x එක්ක වැඩි කිරීම විතරයි, x එක්ක බෙදීම විතරයි. එතකොට ඒක ගෙලින් මෙහා පැත්තට යවන විදිහේ දැන් ධන තිබ්බ එක එහා පැත්තට ගිහින් ඍණ වුණා. ඍණ තිබ්බ එක මේ පැත්තට ඇවිල්ලා ධන වුණා. ඒ විදිහට උනේ. දැන් මෙතන හුඟක් තියෙනවා.
වැඩි කිරීම තියෙනවා, බෙදීම තියෙනවා, ධන තියෙනවා, ඍණ තියෙනවා. මෙහෙම වුණාම දැන් අපි දන්නකො මේ මෙහෙම හිතමුකෝ දැන් වැඩි කිරීමයි එකතු කිරීමයි විතරයි කියන්නේ. දැන් මුලින් එකතු කිරීම ගෙනහිල්ලා පස්සේ වැඩි කිරීම ගෙනිච්චාම එන උත්තරේ වෙන එකක්. මුලින් වැඩි කිරීම ගෙනහිල්ලා පස්සේ එකතු කිරීම ගෙනිච්චාම එන උත්තරේ වෙන එකක්. ඒකින්ද අපි හොයාගන්න ඕනේ ඉස්සෙල්ලාම ගෙනියන්නේ මොකක්ද කියලා. දැන් මුලින් එකතු කිරීම ගෙනහිල්ලා පස්සේ මේක ගෙනිච්චොත් එහෙම එන්නේ වෙන උත්තරයක්. හරිද? මුලින් මේක ගෙනහිල්ලා මේක පස්සේ ගෙනිච්චොත් එන්නේ වෙන උත්තරයක්. ඒකින්ද අපි දැනගන්න ඕනේ මුලින්ම ගෙනියන්නේ මොකක්ද කියලා. මුලින්ම ගෙනියන එක දැනගන්න මම ඔයාලට ක්‍රමයක් කිව්ව අඳුරගන්න. ක්‍රමයක් කිව්ව අඳුරගන්න. දැන් මේ මම ගන්න ලියන්න. 2x ධන 1 සමානයි 7. එනවා 2x ධන 1 සමානයි 7. වෙනවනේ සේෆ්නේ. හරි. මේකේ මේ වගේ දැන් මේකේ x එක වැඩි කිරීම දෙකක් තියෙනවා ධන එකක් තියෙනවා. දෙකක් තියෙනවා මුලින් එහා පැත්තට යවන්නේ මොකද්ද කියලා අපි හොයාගන්න ඕනි. හරිද? එහෙම හොයාගන්නේ මේ පදෙන් ගලවන්න ලේසිම එක. ඒ කියන්නේ මේ සමීකරණේ ගලවන්න ලේසිම එක තමයි ඉස්සෙල්ලාම යවන්නේ. ඊළඟට ගලවන්න ලේසි එක තමයි ඊළඟට යවන්නේ. අර උදාහරණයක් ඇරියට ගත්තොත් මම අර කලිනුත් කිව්වා මේ දැන් බටන් ෆෝන් එකක් ගත්තොත් ඒකෙන් ගලවන්න ලේසිම ඉස්සෙල්ලාම පිටිපස්සේ පියන. ඊට පස්සේ බැටරිය. ඒ විදිහටනේ ගලවන්නේ. දැන් පියන ගලවන්න කලින් බැටරිය ගලවන්න බෑනේ. ඒ වගේ තමයි දැන් මේකෙත් ගලවන්න ලේසිම එක. දැන් x එකත් එක්ක බැලුවහම ගලවන්න ලේසි දෙකද එකද? දැන් මේ දෙකම එකටම ඉන්නේ ඔය. x එකත් එක්ක නිකන් x. x එකම වගේ නිකන් එකටමනේ දෙක ඉන්නේ. මේ ධන එක නිකන් වෙනම වගේ යා. 2x මෙතන තියෙනවා ධන එක නිකන් වෙනම වගේ පොඩ්ඩක් එහාට බැලුවහම තේරෙනවානේ සාමාන්‍යයෙන් බැලුවහම තේරෙනවා මේ දෙක එකට ඉන්නේ මේක පොඩ්ඩක් වෙනම ඉන්නේ ඔය. මේ දෙක ළඟින් මේක ධන එක ටිකක් ඈතින් වගේ ඉන්නේ එහෙමනේ තියෙන්නේ. හරි. 2x ධන එක. එතකොට මේක වෙනමින් ඉඳින්ද මේක තමයි ඉස්සෙල්ලා යවන්නේ. ධන එක ඉස්සෙල්ලා යවනවා ඊට පස්සේ දෙක. x එකත් එක්ක තමයි බලන්නේ ඈ. ඒ කියන්නේ කොහොමද ඒක සෙට් වෙන්නේ කියලා. නොදන්න පදයක් එක්ක තමයි බලන්නේ ගලවන්න ලේසි මොකක්ද කියලා. නොදන්න පදය තමයි ප්‍රධාන එක. ගලවන්න ලේසි මොකක්ද කියලා නොදන්න පදයක් එක්ක තමයි බලන්නේ. දැන් x එක්ක බලද්දි ගලවන්න ලේසිම එක. 2x තියෙනවා එක නිකන් වෙනවා වගේ දෙයක්. ඒකින්ද එක ගලවලා යවුවා මුලින්ම. 2x ධන ඉලක්කමක් සමාන ලක්ෂණයෙන් එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? ඍණ ඉලක්කමක් වෙනවා. 7 ඍණ 1 6යි. 2x. ඊට පස්සේ අවුලක් නැහැ. හැදුවා කියන්නේ ඔය. දෙක විතරනේ තියෙන්නේ. වැඩි කිරීම දෙකක් එහා පැත්තට ගියහම බෙදීම දෙකක් වෙනවා. 6 බෙදීම 2 x සමානයි 3. සේෆ්නේ. ලියාගන්න හදාගන්න. ස්ටොප් කරලා හදාගන්න මම කරන්නේ. මම මේ අර එදා කරපු ටික පොඩ්ඩක් මතක් කරන්නේ. විනාඩි 30ක් විතර ඒ ටික මතක් කරන්ඩ. ඊට පස්සේ ආයෙ විනාඩි 30ක් විතර ආයෙ වර්ග සමීකරණ ගන්න හදන්න. පැයකින් විතර ඉවරයි. ඊට පස්සේ පාස් පේපර් ටිකක් හදන්නයි තියෙන්නේ. දැන් තව ගානක් බලමු. මේකේ මොකද්ද ගලවන්න ලේසිම? 2x බෙදීම 3 ඍණ 2 තියෙනවා.
මේක ගලවන්න ලේසිම ඍණ දෙක නේද? මේ ටිකම නිකන් එකට නින්නේ ඔය. x එක මේ ටිකම එකට ඔය. ඍණ දෙක වෙනම ඉන්නේ. එහෙම වුණාම මෙන්න මේ ඍණ දෙක තමයි ගලවන්න ලේසිම. ඍණ දෙක එහා පැත්තට යවනවා. සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ දෙක යවනවා x තනි කරගන්න ඕනේ හින්දා. ඍණ දෙක එහා පැත්තට ගියාම ඍණ දෙක එහා පැත්තට ගියාම ධන දෙකක් වෙනවා. ඍණ ඉලක්කම් එහා පැත්තට ගියාම ධන ඉලක්කමක් වෙනවා. ධන දෙකයි. 6ට දෙකක් එකතු වුණාම 8යි. ආයි එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ 2x බෙදීම 3. දැන් මේකෙන් ගලවන්න ලේසියි මොකද්ද? විතර විදිහට. දැන් මේකෙන් ගලවන්න ලේසිම 3. නේ. ඉරක් ගහලා මේකේ යටන ඉන්නේ වෙනද? මේ 2x එකට ඉන්නේ. එහෙන් බැලුවාම ඊළඟට ගලවන්නේ 3. 3 නෙවෙයි බෙදීම 3. බෙදීම 3 ගලවලා එහා පැත්තට ගියාම වැඩි කිරීම 3ක් වෙනවා. 3ක් වෙනවා නේ. එතකොට 8 වරක් 3 කීයද? 16යි 24යි. දැන් 2x විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. 2x ගෙන් මේ වැඩි කිරීම දෙක ගලවලා එහා පැත්තට ගෙනියනවා. වැඩි කිරීම දෙක ගලවලා එහා පැත්තට ගෙනිච්චාම ඒ දෙක බෙදීම දෙකක් වෙනවා. 24 දෙකට බෙදුවාම කීයද? x සමානයි 12යි. මහා ලොකු දේවල් නෑ. ඉතින් අර මුලින්ම අර ගලවන පිළිවෙල. ලේසිම එක ගැලෙව්වා, ගලවන්න ලේසිම එක ගැලෙව්වා. එහා පැත්තට දැම්මත් ඒක සුළු කරනවා. ඒක සුළු කරලා දින්නේ ආයෙ දෙක යටයි කියන්නේ. ආයි ඊට පස්සේ ගලවන්න ලේසිම එක එහා පැත්තට දැම්ම සුළු කරා. ගලවන්න ලේසිම එක එහා පැත්තට දැම්ම සුළු කරා. ගලවන්න ලේසිම එක එහා පැත්තට x ඉතුරු වෙනකම්ම ගලවන්න ලේසිම එක එහා පැත්තට දැම්ම සුළු කරා. එහා පැත්තට දැම්ම සුළු කරා. එහා පැත්තට දැම්ම සුළු කරා. එච්චරයි තියෙන්නේ. වෙන කිසි කතන්දරයක් නැහැ. එහා පැත්තට දැම්ම සුළු කරා. දැන් මේක බලන්න. පහයි මේ. දැන් මේක බලුවොත් දිනවල නිකන් 4 වගේ. මම මේක හදන්නේ නැහැ. මම ගලවලා යා පැත්තට යවන පිළිවෙල විතරයි කියන්නේ. දැන් මේකේ ගලවන්න ලේසියි මොකද්ද? වෙනම තියෙන්නේ මොකද්ද? x එක බලද්දි වෙනම. ඉරක් ගහලා යටින්ම තියෙන්නේ පහ නේද වෙනම. ගලවන්න ලේසිම පහ. බැලු බැලමට තේරෙනවා. පහ ගලවලා එහා පැත්තට යවුවා. බෙදීම පහක් තියෙන එහා පැත්තට ගියාට පස්සේ වැඩි කිරීම උනා. සේෆ්නේ. හරි ඔන්න පහ ගලවල යවලා තියෙන්නේ. පහ ගලවල යවුවා. ඊට මේකත් නැති වෙලා ගියා ඔය. ඊට පස්සේ ගලවන්න ලේසි මොකද්ද? 7. වරහණෙන් මෙතන මේ ටික වරහණෙන් පිට ඉන්නේ ඔය 7. මේ ටික වරහණෙන් ඇතුලේ මේක පිට. 7 ගලවල එහා පැත්තට යවුවා. ඔන්න. ඊට පස්සේ යවන්න ලේසි මොකද්ද? 1ද 3ද ඉරක් ගහලා වෙනම බෙදලා ඉන්නේ 3 ඔය ඉරක් ගහලා වෙනම 3නේ ඉන්නේ 3 ඉලක්කම වෙනම යට ඉන්නේ 3යි එහා පැත්තට යවුවා පොඩ්ඩක් ඒක 3 එහා පැත්තට යවන්න කලින් මේක ඉස්සෙල්ලාම එහා පැත්තට යවන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම ඉරක් ගහලා 3 වෙනම යට ඉන්නේ මේක මෙතනින් පොඩි ඉරක් ගහලා 3 යට ඉන්නවා එක ආයි වෙනම ඉන්නවා මේක එක වෙනම නෙවෙයි ඉන්නේ එක ඉරෙන් උඩ මේ එක වෙනම ඉන්නවා ඒ එකටත් එක්කම ඉරක් ගහලා 3 වෙනම ඉන්නවා යටි මේක එක වෙනම ඉන්නවා මේකේ ගලවන්න ලේසිම 3 මේ උඩ ටික ඔක්කොම එකට ඉන්නවා මේ 3 වෙනම යට ඉන්නවා 3 මේකේ ගලවන්න ලේසිම 3 ගලවලා යවුවා තුන නැතිලා මේකේ ගලවන්න ලේසිම 3 නෙවෙයි 1 එක වෙනම ඉන්නේ වෙයි මේකේ ගලවන්න ලේසිම 1 ඊට පස්සේ 3 ඊට පස්සේ 2 මේකේ 3 යවුවා දැන් 1 2 x තනි වුණා
එහා පැත්තෙන් අර යවන හැම එකක්ම සුළු කරා එහා පැත්තෙන් උත්තරේ ආවා. සමීකරණ වල උත්තර. අද වර්ග කැලේ කිව්වේ නෑනේ. ඔන්න එදා උගන්නපු සමීකරණ ටික ඉවරයි. අර පැය ගාණක් කරපු ටික විනාඩි 10 15 ඉඳන් ඉවරයි. දැන් මෙහෙම වර්ග පදයක් සමානයි 4. අපිට ඕනේ x තනි කරගන්නනේ. වර්ගයේ යවුව එහා පැත්තට. දෙකේ එහා පැත්තට යනකොට මෙන්න එහෙම. මෙන්න මේක තමයි එන්නේ. වර්ගයේ එහා පැත්තට ගියාම මේ වර්ගය කියන්නේ මෙන්න මේ ලකුණනේ. ඒකේ එහා පැත්තට ගියාට පස්සේ චූටි ලකුණ මේ එතන දැන් ඔහොම x වගේ තියෙනවා මෙන්න මේ ලකුණ. ඒකේ එහා පැත්තට ගියාට පස්සේ හැදෙන්නේ මෙන්න මේක. මෙන්න මේක තමයි හැදෙන ලකුණ. තේරුණාද? වර්ගයේ එහා පැත්තට ගියාට පස්සේ මෙන්න මේ ඔහොම නිකන් ඔය නිනාර යකඩ ගෑල්ලක් නමලා වගේ මෙන්න මේ ධන එකකුයි ඍණ එකකුයි. ඒ කියන්නේ වර්ගමූලය කියලා. මේක තමයි හැදෙන්නේ. හරිද? සෙත් 4 එහෙම තිබ්බ මෙන්න මේ ටික තමයි අලුතෙන් ඇඩ් වෙන්නේ. ඊට පස්සේ මේකට කියන්නේ වර්ගමූල 4 කියලා. දැන් වර්ගමූල 4ට අපි උත්තරයක් ගන්න බෑ. දැන් මේක සුළු කරන්න එපා. දැන් x ධන 2 තියද්දි ධන 2 එහා පැත්තට ඇවිල්ලා ඍණ 2 වෙලා මේක සුළු කරහන් 2 වුණා. ඒ වගේ දැන් මේකත් සුළු කරන්න ඕන. මේවට අගයන් තියනවා පාඩම් කරගන්න. පාඩම් කරගන්න කියන එක පාඩම් කරගන්න දෙයක් නෑ. මෙහෙමයි. දැන් 4 වර්ගමූල අගය තමයි 2. වර්ගමූලේ 4 උත්තරේ තමයි 2. වර්ගමූල 1 උත්තරේ 1. වර්ගමූල 9 උත්තරේ 3. ඒක හැදෙන්නේ මෙහෙමයි. දැන් 4 එක සමාන ඉලක්කම් දෙකකින් වැඩි කරලා ලියාගත්ත හැකියි. දැන් මේ 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2 4යි. එතකොට 4 වර්ගමූලය 2යි. තේරුණාද? එක සමාන දෙකක් නේ. දෙවරක් 2 4යි. එතකොට 4 වර්ගමූලය 2යි. දැන් මේකේ වර්ගමූලය කීයද? x සමානයි මේ ධන ඍණ එක හැමෝ දිනනවා වර්ගය ආවට පස්සේ. 2. සේප්නේ. දැන් මෙතන එක තිබ්බම එක හැදෙන්නේ කොහොමද? එක වැඩි කිරීම 1 1. වර්ගමූල 1 ආවන උත්තරේ 1. දැන් මෙතන 9 තිබ්බම 9 හැදෙන්නේ කොහොමද? 3 වරක් 3. 3 වරක් 3 9යි. මෙතන 9 තිබ්බනම් උත්තරේ 3යි. හරි. 16 තිබ්බනම් උත්තරේ 4යි. මොකද 4 වරක් 4 16යි. තේරුණා? දැන් මෙතන 10 තිබ්බනම් 10 තිබ්බනම් මොකද කරන්නේ? එක් වරක් 1 1යි ඒක නෙවෙයි. දෙවරක් 2 4යි 4 නෙන්නේ හරියන්නේ. තුන් වරක් 3 9යි 9 එන්නේ හරියන්නේ 10යි නේ. 4 වරක් 4 16යි. හරියන්නේ. එහෙම වුණහන් එන්නේ දශම උත්තර. ඒවා ඕනි නෑ. ඒවා ඕනි නෑ කියන්නේ දැන් මෙතන අර මම කයිනුත් කිව්වා වගේ මේ මෙතන මගේ වීඩියෝස් බලන්නේ මේ AB ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය නෙවෙයි. කොහොම හරි මේක කොහොම හරි මැත්ස් එක ගොඩ දාගන්න හදන්නේ C එකකට S එකකට ගොඩ දාගන්න. මේ වගේ එකක් තිබ්බන් ඒක හදන්නේදී ඕනි නෑ. ඒ කියන්නේ දැන් මේ විභාගේ අත ළඟනේ තියෙන අපි කොහොම හරි බලන්නේ මේ කොහොම හරි අමුණ ලකුණු ටිකක් දාගන්න. හරිද? අර විදිහට දන්නේ එකක් තිබ්බොත් උත්තරේ ලියනවා නැත්නම් කොහොමද තිබ්බා. හරිද? දැන් වර්ග සමීකරණ ගන්නට මේක අදාළ වෙන්නේ නැහැ. ඒක අවුලක් නැහැ. එහෙම තිබ්බා කියලා අවුලක් නැහැ මේ ඒක හදාගත්තා. මොකද විදි පිටින්ම දෙනවා වර්ගමූල 10 සඳහා 3.1 ගන්න කියලා. එහෙම කෙලින්ම අර උත්තරේ දෙනවා. ඒකින්ද මේවා දැනගන්න ඕනේ නැහැ. ඒ ගන්න හදන්න කිසි අවුලක් නැහැ. හදුවේ. හරිද? දැන් මෙතනදී පිටියේ 4නේ.
හරි. x සමානයි ධන ඍණ 2යි. ඒ කියන්නේ x වලට නෑ ඒක අවුලක්. x වලට ධන 2ක් දෙන්න පුළුවන් ඍණ 2ක් දෙන්න පුළුවන්. ඒක හිතන්න ඕනේ නෑ. ඔන්න සරල සමීකරණ තව එක ගණක් කරමු. 2x වර්ග 9 වගේ ගමු. මේ ගලවන ලේසි මොකද්ද? ධන එකනේ වෙනම ඉන්නේ. ගලවල එහා පැත්තට දැම්මා. ගලවල එහා පැත්තට දැම්මා. ධන එක එහා පැත්තට දැම්මා ඍණ 1 වුණා. නවයෙන් එකක් අඩු කරාම 8යි. 2x වර්ග බෙදීම 3 කියන්නේ. ඊට පස්සේ ගලවන්න ලේසි මොකද 3 බෙදීම 3 ගැලෙව්ව එහා පැත්තට පැන්නුවා. 8 3ෙන් වැඩි කරාම කීයද? 24යි. මෙතන ලියනවා. 2x වර්ග 24යි. වැඩි කිරීම දෙක තියෙන්නේ. වැඩි කිරීම දෙක විතරද ඉතුරු වෙලා තියෙන්නේ. වැඩි කිරීම දෙක ගලවලා එහා පැත්තට යවුවා. එහා පැත්තට යවනකොට බෙදීම දෙකක් වෙනවා. 24 බෙදීම 2 14යි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ වර්ගය විතරයි. වර්ගය ගලවලා එහා පැත්තට යවුවා. 14යි. තිය. ඉච්චරයි. ගාන ඉච්චරයි. සමීකරණ ඉවරයි. සරල සමීකරණ. ස්ටොප් කරලා ලියා ගන්නවා ලියා ගන්න. දැන් අපි යමු පරිමිතිය. පරිමිතිය පේනවද? පරිමිතිය කියන්නේ මොකක්ද? මතකද? පරිමිතිය වෙන්නේ මේකයි. හරිද? පරිමිතිය කියන්නේ අපි මොකක් හරි රූපයක් ගත්තාම ඒ රූපේ වටේ යන්න තියෙන දුර නේද? මේ වටේටම යන දුර තමයි පරිමිතිය කියන්නේ. උදාහරණයක් ඇටියට දූපතක් ගත්තොත් දූපතේ ඔය පෙරළ වටේ ගිහින් එන්න තියෙන දුර. තේරුණාද? දැන් මේ දූපතක් කියලා හිතුවොත් එහෙම මෙතනින් පටන් අරන් ඔය වෙරළ වටේ ගිහින් එනවා. ඒ යන්න තියෙන දුර තමයි පරිමිතිය කියන්නේ. ලංකාව ගත්තොත් ඔන්න වගේ ගන්න තියෙන්නේ. මෙතන යාපනයෙන් පටන් අරන් ත්‍රිකුණාමලේ ඔහම ගියා. ගාල්ල මාදර කොළඹ ඔහම මන්නාර ඔය ඇහිලි ඉවර වෙලා කියන්නේ ලංකාව වටේම දැන් වෙරළ වටේ ඔය දැන් යාපනයෙන් පටන් අරන් වෙරළ වටේ ගිහිල්ලා මෙතෙන්ටම ආවහම ඒ ගිය දුර තමයි පරිමිතිය. මොකක් හරි රූපයක් ගත්තාම ඒක වටේ යන්න දින දුර තමයි පරිමිතිය කියන්නේ. හරි. පරිමිතිය කියන්නේ ඒකද. දැන් මේ වගේ රූපයක් ගත්තොත් මොන රූපේ ගත්තත් පරිමිතිය කියන්නේ වටේ ගිහින් එන්න තියෙන දුර. මෙතන ඉඳලා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා ඔක්කොම දුර තමයි පරිමිතිය කියන්නේ. දැන් මේ වගේ රූපවල බෙලක් වෙලාවට ඔන්නෝම ඉරි ගන්න තියෙනවා. හරිද? මේ ඉරෙන් කියන්නේ මේ හැම පාදයක්ම සමානයි කියලා. දැන් මේ පාදෙට මේ පාදෙ සමානයි. මේ පාදෙට මේ පාදෙ ඔය පාද හතරම සමානයි. මොකද ඉරක් ගන්න තියෙන්නේ. මේක 5 සෙන්ටිමීටර් නම් හරිද? මේකත් 5 සෙන්ටිමීටර්. මොකද ඉරක් මේ ඉරක් ගහලා තියෙන හින්දා දෙකම සමානයි. මේක 5 සෙන්ටිමීටර්. මේක 5 සෙන්ටිමීටර්. ඔක්කොම ටික සමානයි. මේ ඉර ගහලා තියෙන හින්දා හැම පාදයක්ම සමානයි. දැන් මේකේ කොහොම දීලා පරිමිතිය හොයන්න කිව්වොත් එහෙම වටේ තියෙන තියෙන
මේ කෑල්ල 5යි මේ කෑල්ල 5යි මේ කෑල්ල 5යි මේ කෑල්ල 5යි 5යි 10යි 20යි 5 10 15 20 පරිමිතිය සමානයි 20යි සෙන්ටිමීටර. දැන් මේ වගේ එකක් දුන්නොත් මේ වගේ එකක් දුන්නොත් මේ වගේ එකක් දුන්නොත් මේ කෑල්ලට සමානයි මේ කෑල්ලට සමානයි. දැන් මේක ඉරි දෙකක් ගහලා තියෙන හින්දා මේ පැත්තෙත් ඉරි දෙකක් ගහලා තියෙන ඒවා එකකට සමානයි. තනියර ගහලා තියෙන ඒවා වෙනම සමානයි. දැන් මේ පාදය සමානයි. මේකේ ගානමයි මේක. මේකේ ගානමයි මේක. දැන් මෙතන ඉරි දෙකක් ගහලා තියෙන හින්දා මෙතන එක සමානයි. මේකෙත් තියෙන ඉරි දෙකයි. ඒකයි මේකට සමානයි. දැන් මේක 7යි කියලා දීලා මේක 5යි කියලා ගන්නවා. මේ කෑල්ල තනියරක් මේ කෑල්ල 7යි. තනියරක් ගහලා තියෙන්නේ මෙතනත් තනියරක් ගහලා තියෙන හින්දා මේක 7යි. දැන් මේ ඉරි දෙකක් ගහලා තියෙන හින්දා 7 2 14යි එහෙම නෙවෙයි. ඉරි දෙකක් ගහලා දිනවා කියන්නේ ඒකට තව එකක් මෙතන සමානයි මේ. ඉරි දෙකක් ගහලා තියෙන එක 5යි. මේ පැත්තෙත් ඉරි දෙකක් ගහලා තියෙන එක 5යි. දැන් වටේ කිල්ලෙන්න තියෙන දොර. කීයද? 5යි 7යි 5යි 7යි. 5යි 7යි 12යි. 12යි 5යි ආයේ 12යි 5යි 17යි 17යි 24යි 24යි සෙන්ටිමීටර්. ඔන්න පරිමිතිය. ආයි ත්‍රිකෝණයක් ගත්තොත් මම මේ අර මුල් ටික මතක් කරන්නේ. ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණ ටිකෙන් වටේකින් තියෙන දුර මෙහෙම තිබ්බොත් එන්නේ මෙහෙම දාලා තිබිලා මෙතන 7යි මේක 7යි මේක 5යි මේක කීයද මේක 5යි නම් මේකත් 5යි ඇයි මේ එක ඉර තියෙන්නේ කීයද එතකොට මේ 5යි මේ 5යි 10යි 10යි 7යි 17යි සෙන්ටිමීටර. චරයි ආ වෘත්තේ තමයි චූට්ටක් වෙනස් වෙන්නේ. හරිනේ. දැන් මෙහෙම එකක් ගත්තොත් ඔක්කොම සමානයි. එකක් 5යි කියලා දීලා තියෙනවා. ඉතින් ඔක්කොම 5යි. හැම පාදෙම 5යි. 5 10 15 20 25 30 35 40 40 සෙන්ටිමීටර. ආයි මෙහෙම තිබ්බොත් ආයි වෘත්තයක් මෙහෙම තිබ්බොත් මේකේ පරිමිතිය කියන්නේ ඒත් මේ වටේ තියෙන වටයක් යන්න තියෙන දුර. මේකේ වටයක් යන්න තියෙන දුර හොයන්නේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. මේක කියන්නේ සාමාන්‍ය normal කියන 2 5 r කියන තමයි කියන්නේ. හරි. මේ 2 5 r කියන්නේ මෙන්න මේ වටේ යන්න තියෙන දැන් රවුමට තියෙන ඉදන්න රවුමට තියෙන දූපතක්. ඔය විරල වටේ යන්න තියෙන දුර. හරි. දැන් චෛත්‍යයක් උඩින් බැලුවම මෙහෙමනේ පේන්නේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් චෛත්‍යයක් තියෙනවා චෛත්‍ය වටේ යන්න කොච්චර දුරක් යන්න ඕනිද? චෛත්‍යයේ අරය 7යි මීටර. අරය කියන්නේ මේ මැද ඉඳන් මේ ගෙරවලකට තියෙන දුර තමයි අරය කියන්නේ. අරය 7යි මීටර. හරි. ඒකට හොයන්නේ මේක තමයි සූත්‍රය. මේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. හරි. 2 ලිව්වා 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ අරය 7යි. ඔය දැන් මේක සුළු කරාට පස්සේ වටේ තියෙන දුර එනවා.
ඒක සුළු කරාට පස්සේ වටේ තියෙන දුර එනවා. උඩ ටික වැඩි කරලා උඩින් ලියනවා යට ටික වැඩි කරලා යටින් ලියනවා. උඩ ටික වැඩි කරලා උඩින් ලියුවා යට ටික වැඩි කරලා යටින් ලියුවා. එතකොට මේකේ මම කියලා දීලා තියෙනවා උඩයි යටයි කපන්න පුළුවන් චක්‍රය. 7 වරක් 1 7 වරක් 1. දැන් මෙතන 14 තිබ්බනම් එතන 7 වරක් 1 එතන 7 වරක් 2 කියලා තියෙනවා. 7 හද තියෙන හින්දා 7 වරක් 1 7 වරක් 1. එතකොට අපිට එන්නේ 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 1 බෙදීම 1. චක්‍රයෙන් කපලා 1 1 තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට 2 වැඩි කිරීම 22 44යි ආයෙ එකෙන් වැඩි කරාම ඒක 44ම එකෙන් වැඩි කරාට වෙනස් වෙන්නේ නැහැ. ආයෙ එකෙන් බෙදුවාම 44ම තමයි. සෙන්ටිමීටර. ඔන්න ඕක තමයි දුරට තියෙන්නේ. ඒවා චෛත්‍යයක් කියලා ගත්තත් ඒකේ මොකක් ගත්තත් මේ වෘත්තේ වටේ ගිහින් එන්න තියෙන දුර තමයි 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r 25r. ඔන්න සුළු කරන විදිහ උත්තරේ 44 සෙන්ටිමීටර. सेंटीमीटर නෙවෙයි sorry මීටර. පරිමිතිය ඔච්චරයි. දැන් මෙතන වෘත්ත ඔන්න භාගයක් තිබ්බන මේ සම්පූර්ණ එකක් කියන්නේ මේ උත්තරේ 44 ආවේ භාගයක් කියන්නේ මේක දෙකෙන් බෙදුවා 22 මීටර. ඒ වගේ දී මෙතන ඉඳලා මෙතෙන්ට යන්න 22 මෙතන ඉඳලා මෙතෙන්ට ආයන්න 22 22 තමයි 42 උනේ. පරිමිතියෙත් එච්චරයි තියෙන්නේ. මම අර ප්‍රධානම ටික කියලා දෙනවා. අපි බෝගස් කරන්නේ පරිමිතිය වර්ගඵලයේ ගන්න නෙමෙයි මේක අපි හදලා ඉවරනේ. බෝගස් කරන්නේ මේ වර්ග සමීකරණ ගන්නට. ඒ වර්ග සමීකරණ ගන්නට ඔය දන්නම ඇති. දැන් අපි වර්ගඵලය හරිද? වර්ගඵලය ගන්න හදන්නේ දැන් වර්ගඵලය කියන්නේ දැන් අපි කලින් පරිමිතිය කියලා ගත්තේ දැන් මේ බෝඩ් එක ගත්තොත් පරිමිතිය කියලා ගත්තේ මෙන්න මේ වටේ තියෙන දිගනේ. දැන් මේ බෝඩ් එකේ පරිමිතිය තමයි මෙන්න මේ වටේ තියෙන දිග. හරිද? පරිමිතිය ගත්තොත් එහෙම sorry බෝඩ් එකේ පරිමිතිය ගත්තොත් මෙන්න මේ වටේටම ගිහින් එන්න තියෙන දුර තමයි පරිමිතිය කියන්නේ. වර්ගඵලය කියන්නේ මේ ඇතුලේ ටිකත් එක්ක මෙන්නේ 30ට. 30 වලට තමයි වර්ගඵලය. ඒරියා කියලා කියන්නේ. මෙන්න මේ 30. දැන් මේසයක් ගත්තොත් එහෙම කොහොම? මේසයක් ගත්තොත් එහෙම කොහොම? මේ මේසේ පරිමිතිය තමයි මෙන්න මේ වටේ ගිහින් එන්න තියෙන දුර. වර්ගඵලය කියන්නේ මෙන්න මේ සේරම. තේරුණාද? මෙන්න මේ 30. මේ අතර තියෙන මොන 30. හරිද? දැන් පිටේ උනත් ඔය මෙන්න මේ තමයි වර්ගය කියන්නේ ඇතුලේ ටිකක් එක තමයි ඒක තමයි කියන්නේ වර්ගඵලය කියලා. එතකොට දැන් අපි මේ වගේ එකක් ගත්තොත් එහෙම මේකේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. වර්ගඵලය දිග වැඩි කිරීම පළල. කොහොමද දීලා තිබ්බා? මේකේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල. මේක 5යි කියලා දීලා තිබ්බා. 7යි කියලා දීලා තිබ්බා. දිග පළල. ඒක මාරුණාට ලොකුවට අවුලක් නැහැ. දිග පළල. එහෙම තමයි හදන්නේ. හරිද? දැන් මෙතන 5යි කියන්නේ මෙතන 5යිනේ. 5
පරිමිතිය හොයන්නේ වටේ දිග. පටල ගන්න එපා. පරිමිතිය කියන්නේ වටේ දිග. වර්ගඵලය කියන්නේ මේ තැටිය මැද ටිකත් එක්ක. හරිද? එතකොට දිග වැඩි කරනවා පළලෙන්. 5 වරක් 5 25යි. මේකේ දිග වැඩි කරා පළලෙන්. දිග පළලෙන් වැඩි කරා දිග පළලෙන් වැඩි කරා 5 වරක් 7 කීයද? පළල දිගෙන් වැඩි කරත් හරි. ඉතින් මේ දෙක මාරුනාට අවුලක් නෑ. 5 වරක් 7 7 වරක් 5 ගත්තා 35යි. හරි. මේ වෙලාවේ සෙන්ටිමීටර වලින් දුන්නොත් සෙන්ටිමීටර් වර්ග. පරිමිතිය හොයද්දි නිකම්ම දාන්නේ සෙන්ටිමීටර්. වර්ගඵලයක් හොයද්දි වර්ග. ඒ කියන්නේ උඩින් දෙක. හරිද? මේවා කරපුවා ඉතින් මේ ආයෙ මතක් කරන්නේ. ත්‍රිකෝණයක් ගත්තොත් හරිද? ත්‍රිකෝණයක් ගත්තොත් කියලා දුන්නා මෙන්න යට තියෙන අඩිය තියෙන්නේ. මේ අඩිය මෙන්න මේ ත්‍රිකෝණේ උසම අඩියේ ඉඳන් උසම තැනට තියෙන කෙලින් දුර තියෙන්නේ. කෙලින් දුර අඩියේ ඉඳන් උසම තැනට තියෙන කෙලින් දුරයි මේ අඩියයි වැඩි කරනවා. මේ අඩිය අපි ගමු 5යි කියලා 4යි කියලා ගමු. උස 6යි කියලා ගමු. එතකොට 4 වැඩි කරනවා මේ අඩියේ ඉඳලා උසම තැනට තියෙන දුර. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදනවා. මේක තමයි ත්‍රිකෝණී වර්ගඵලය හොයන්නේ. මේකට කියන්නේ ආධාරකය කියලා, මේකට කියන්නේ ලම්බෝස කියලා. ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස දෙකෙන් බෙදුවා තමයි ත්‍රිකෝණේ වර්ගඵලය. 4 වරක් 6 24යි. 24 දෙකෙන් බෙදුවාම 12යි. එච්චරයි ත්‍රිකෝණය. දැන් ඉතින් මේ අඩිය මාරු වෙන්න පුළුවන් නේ. දැන් ත්‍රිකෝණේ මේක මේ පැත්තට පෙරළුවොත් එහෙම ත්‍රිකෝණේ මේ පැත්තට පෙරළුවොත් එහෙම මේ කැල්ල මෙහෙම තිබ්බොත් එහෙම මේ කැල්ල 6යි මෙතන ඉඳලා මෙතෙන්ට උස ඔය 4යි. එහෙම තිබ්බොත් එහෙම මේක අඩිය කියලා අපිට ගත්තේ. දැන් මේක අඩිය කියලා අරගෙන මෙතන තියෙන දුරක් අපි දන්නේ නැහැ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උසක් දන්නේ නැහැ. කොහොමද ගන්න හදන්නේ? දැන් මෙහෙම ගත්තාම මේක අඩිය කියලා ගත්තා. මේක පොඩ්ඩක් එහා පැත්තට හිතින් පෙරලන්න කොහෙ? එකක් මේ පැත්තට හිතින් පෙරළුවාම මේක අඩිය කියලා ගත්තා. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන එක අඩිය කියලා ගත්තා. මෙහෙම තියෙන ත්‍රිකෝණේ හරිද? මේ පැත්තට ඔහම එකක් පෙරළුවාට පස්සේ මේ විදිහට මේක කොහොම පෙරලන්නේ? එතකොට මේක අඩිය කියලා ගත්තා. මේක තමයි උස. එතකොට එන්නේ මේක උඩට එනවා. අඩියේ ඉඳන් අනිත් පාදයට ඔය අනිත් අර මෙතන කෝණයට කෙලින් ගහන අඩියයි ඒ කෙලින් ගහන උසයි තමයි ගන්න. එතකොට මේක 6 වැඩි කිරීම 4 බෙදීම හරි. ත්‍රිකෝණෙ එච්චරයි. අඩිය වැඩි කරනවා මොකෙන්ද? උසෙන්. ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. ආයෙ තියෙන්නේ වෘත්ත. වෘත්තයක මං කිව්වා පරිමිතිය හොයන්නේ මෙතන ඉඳලා මේ වටේ යන්න තියෙන දුර. හරිද? එතකොට වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය කියන්නේ මෙන්න මේ නිකන් පිඟානක් වගේ නෙමෙයි තැටිය. හරිද? පරිමිතිය කියුවේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. මේ තමයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන්න තියෙන දුර හෙව්වේ මෙහෙම. හරිද? එතකොට මේකේ වර්ගඵලය හොයන්නේ 5 වැඩි කිරීම r
5 වැඩි කිරීම r 5r වර්ගය කියලා කියනවා. r වර්ගය. හරි. 5r වර්ගය කියන්නේ ඉතින් මෙහෙම එයි r වැඩි කිරීම r වර්ගය. r 3ක් කොහොම වැඩි වුණොත් එහෙම r මෙතන 3යි. මේ r දෙකක් වැඩි වෙලා ඉන්න තමයි අර උඩින් පොඩියට දෙකේ ඉලක්කමක් දාලා තියෙන්නේ. නොදන්න පද දෙකක් නොදන්න නෙවෙයි දන්නේ ඒවා වුණා. ඒ පද දෙකක් වැඩි වුණත් අපිට ඒක ලියන්න පුළුවන්. දෙක වැඩි කිරීම දෙක කියන එක අපිට ලියන්න පුළුවන් දෙකේ වර්ගය කියලා. එහෙම ලියන්න පුළුවන් අපිට. ඒ විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. හරි. 5r ඉතින් මේකත් ඉතින් ලේසි ඉතින් ඔය අරය 7 වගේ දුන්නොත් එහෙම. හරිද? 5 කියන්නේ 22 බෙදීම 7 අරය 7යි ආයි අරය ලියනවා. චක්‍රයෙන් කැපුවා 7 වරක් 1 7 වරක් 1. යට තියෙන ඒවායි උඩ තියෙන ඒවා විතරයි කපන්න පුළුවන්. උඩ තියෙන ඒවාම කපන්න බෑ. හැබැයි මේ දෙකේම කපන්න බෑ. උඩ ඒවට කපන්න බෑ. උඩයි යටයි විතරයි කපන්න පුළුවන්. එතකොට 22 වැඩි කිරීම 1 වැඩි කිරීම 7 බෙදීම 1. කොහොමද තියෙන්නේ? ඉතින් එකෙන් වැඩි කරත් එකෙන් බෙදුවත් වැඩක් නැහැ. ඕනෙම ඉලක්කමක් එකෙන් වැඩි කරාම එකෙන් බෙදුවාමයි ඒ ඉලක්කම තමයි. 22. ඉතින් 22 එකෙන් වැඩි කරා කියලා 22ම 22 වරක් එක. 22 එකෙන් බෙදුවාම ඒ 22ම එකෙන් වැඩි කරත් බෙදුවත් වැඩක් නැහැ. 22 හතෙන් වැඩි කරාම උත්තරේ එනවා. 154 සෙන්ටිමීටර් වර්ග. මේකේ ඉතින් වර්ගඵලය 154 සෙන්ටිමීටර් වර්ග. 5r 5r වර්ග. දැන් මේකේ භාගයක හොයන්න ගියොත් එහෙනම් මේක දෙකෙන් බෙදනවා. වර්ගඵලෙත් එච්චරයි දෙන්නේ. දැන් අපි කෙලින්ම යම් වර්ග සමීකරණ වලට. බලමු වර්ග සමීකරණ වල ඔය වර්ග සමීකරණය කියලා ගන්න අමාරුද කියලා. හරි. මේ දැන් මේ පරිමිතිය වර්ගඵලය මේ සරල සමීකරණ ටික දැන් කෙලින්ම වර්ග සමීකරණ වලට. සමීකරණ ගානේ මේක දැන් තියෙන්නේ මෙහෙමයි. ඔයාලට මොකක් හරි රූපයක් දෙනවා හරිද? මොකක් හරි රූපයක් දෙනවා. ඒ රූපයෙන් ඔයාලා වර්ග සමීකරණයක් හදා ගන්න ඕනේ. වර්ග සමීකරණයක් හදා ගන්නවා. හරිද? වර්ග සමීකරණයක් හදාගෙන ඊට පස්සේ ඒක විසඳන්න තියෙන්නේ. මේ වර්ග සමීකරණයක් හදාගෙන විසඳන්න තියෙන්නේ. එයාලා අන්තිමට වෙන උත්තරෙත් දෙනවා. හරිද? අන්තිමට යන උත්තරෙත් දෙනවා. මේ වර්ග සමීකරණය මොකක්ද කියලාත් දෙනවා. මෙතෙන්ට මේක හදාගන්න ඕනේ ඩීටේල්ස් ටික ඒ ටිකක් දෙනවා. දත්ත ටික. මේකත් දෙනවා, මේකත් දෙනවා. මේකත් දෙනවා. ඔයාලට තියෙන්නේ හදන්න. දැන් මේකේ වාසිය තියෙන්නේ ඔයාලට මේ ටික බැරි වුණා මේක දීලා තියෙන හින්දා මෙතන හදාගෙන ඉන්න පුළුවන්. මේ ටිකට සාමාන්‍ය ලකුණු 7ක් වගේ මේ ටිකට 3ක් වගේ. ඒව සෙට් වෙන්නේ. හරිද? අපි මෙතන ඉඳලා මෙතෙන්ට බලමු. මෙතන ඉඳලා මෙතෙන්ට ගණන් දෙකක් විතර ඇදුවා. ඊට පස්සේ කෙලිම පාස් පේපර්ස් වලට ගියා මෙතන ඉඳලාම හදාගන්නවා. ඒ කෙලින්ම ගිඩිවිඩි ලකුණු 10ක් කට්ටිය අමාරුයි ඉක්වල ටිකක් පොඩි ගානක් තියෙන්නේ කටපාඩම් කරුණත් හදන්න පුළුවන්. මේක තමයි වර්ග සමීකරණ. x x
වර්ග ධන 2 ඍණ 4 සමානයි බිඳුව. මෙන්න මේ වගේ තමයි sorry ඍණ 2x තව ඉංග්‍රීසි හරි 2x මෙන්න මේ වගේ වල තමයි වර්ග සමීකරණ කියලා කියන්නේ. හරිද? මේ වගේ ඒවා තමයි ඉතින් විභාගෙට එන්නේ. ඉතින් අමාරුයි කියලා ලොකුවට කියලා එන්නේ මේ වගේ ඒවා තමයි එන්නේ. දැන් මේ මම ඊළඟට හදන්න යන ස්ටෙප් එක. හරිද? ඒක හොඳට බලාගන්න. ඒ කියන්නේ ඒ ස්ටෙප් එක තමයි නිකන් මුළු ගානම වගේ කොට දාගන්න කියන්නේ. බලාගන්න. මෙතන තියෙන x මෙතනින් මම ලිව්වා කෙලින්. හරිද? පාතර ගෙනල්ලා ලිව්වා. මෙතන තියෙන x එකෙන් මම පාතර ගෙනල්ලා ලිව්වා. මේ ලකුණත් එහෙමම ලිව්වා දන. හරි. ඒ ලකුණත් එහෙමම ලිව්වා. මෙතන තියෙන ඉලක්කම දෙකෙන් බෙදලා ලිව්වා. දෙකෙන් බෙදුවාම 1යි. දෙක දෙකට බෙදුවාම 1යි. බැරි වෙලා හරි 3 වගේ තිබ්බොත් දෙකෙන් බෙදෙන්නේ නැති එකක්. 3 වගේ තිබ්බොත් දෙකෙන් බෙදෙන්නේ නැති එකක්. ඒක ගෙනල්ලා ලියනකොට 3 බෙදීම 2 කියලා ලියන්න ඕනේ. කිසි අවුලක් නැහැ. අනේ 3 දෙකෙන් බෙදලා. දෙකෙන් බෙදෙන එකක් තිබ්බොත් කෙලින්ම බෙදලා ලියන්න. හරිද? මේක ගත්තා, අරක දෙකෙන් බෙදලා ගත්තා. වරහණක් දැම්ම වර්ග කරා. හරිද? ඊට පස්සේ ඍණ දැම්මා. මෙන්න මෙතන ලියපු ඉලක්කමේ වර්ගය. ඒ කියන්නේ ඒ ඉලක්කමෙම වැඩි කරලා එන උත්තරේ මෙතනින් දානවා. එක්වරක් එක එකමයි. ඒකේ වර්ගය එකමයි. එක ලිව්වා ආයි මෙතන තියෙන එක එහෙමම ලිව්වා. හරි එහෙමම ලිව්වා. ඔච්චරයි කතන්දරේ. ඊට පස්සේ මේක සුළු කරන්න තියෙන්නේ. මේ වගේව හැදුවානේ. x එහෙමම ලිව්වා. මෙතන තියෙන ලකුණ එහෙමම ගත්තා. මේක දෙකෙන් බෙදලා දැම්මා. වරහන දැම්ම වර්ග කරා. ඍණ අනිවාර්යෙන් මොන ගානේ ලෝකේ ඕනෙම ගානක් මෙතන ඍණ. මෙතන ඍණ අනිවාර්යෙන් දැම්මා. මේක වර්ග කරලා මෙතනින් ලිව්වා. මේ ටික එහෙමම ලියාගෙන ගියා. හරිද? මෙතනින් එහා ටික එහෙමම ලියාගෙන ගියා. මෙන්න මේ පද දෙක තමයි මේ කතන්දරේ මෙන්න මේ ටික දැම්මේ. හරිද? ඊට පස්සේ නේ සාර සමීකරණයක් ඔය සුළු කරන්න තියෙන්නේ. මොනවද දෙයක් නැහැ. x මෙතන තියෙනවා. ගලවන්න ලේසිම මොකද්ද? ගලවන්න ලේසිම මේකෙන් ගලවලා අයින් කරලා දාන්න ඉස්සෙල්ලාම ඍණ 4 නේද? ඍණ 4 ගලවලා අයින් කරලා සික් කරලා දාන්න. ඍණ 4 ඍණ 4 එහා පැත්තට ගෙනිච්චාම මොකද්ද වෙන්නේ? ධන 4 වෙනවනේ. නිකන් 4යි කියලා ලිව්වත් කිසි අවුලක් නෑ. ධන 4 කියන්නේ ඉතින් 4ම තමයි. ඊට පස්සේ මේකෙන් ගලවලා අයින් කරන්න ලේසි මොකද්ද? ඍණ 1. ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1 වෙනවා. 4ට එකක් එකතු වුණාම 5යි. මේ පැත්තේ තියෙන්නේ x ධන 1. දැන් මට කියන්න මෙතනින් ගලවලා ගෙනියන්න ලේසි. දැන් ඉලක්කම මෙතන දෙකක් තියෙනවනේ. x එක්ක ධන එකක් තියෙනවා, වර්ගයක් තියෙනවා. දෙවනි බලයක් තියෙනවා, ධන එකක් තියෙනවා. එතකොට මේකේ ගලවලා එහා පැත්තට ගෙනියන්න ලේසි මොකද්ද? ගලවන්න ලේසි මොකද්ද? දෙකනේ. වරහණින් පිට වෙනම ඉන්නේ නේ. වරහණින් පිට වෙනම ඉන්නේ. ඒක ඉන්නේ ඇතුලේ x එකත් එක්ක. එහෙනම් වර්ගය ගලවලා වර්ගය ගලවුවාට පස්සේ වරහණක් නැති වෙනවා. වරහණෙන් පිටේම නැහැ කියන්නේ වරහණක් නැහැ. හරි නේද? ඍණ ධන 4 වුණා. හරි 5යි. එතකොට 5 එන්න මේක වෙනවනේ. දැන් මේකට අගයක් දන්නවත් 1 තිබ්බනම් 1යි කියලා ලියන්න පුළුවන්. 4 තිබ්බනම් 2යි කියලා ලියන්න පුළුවන්. 9 තිබ්බනම් 3යි කියලා ලියන්න පුළුවන්.
පහට දන්නේ නැහැ. එහෙමම තිය. අවුලක් නැහැ. එහෙමම තිබ්බා අපිට ඕනේ x තනි කරගන්නනේ. මේකත් එහා පැත්තට දාන්න. මේක එහෙමම තියෙන්න අරින්න දෙන්න. සුළු කරන්න අපිට බෑනේ එතනින් එහාට. ධන එකත් එහා පැත්තට යවුවා. ධන එක එහා පැත්තට යවුවා මොකද්ද වෙන්නේ? ඍණ එකක් වෙනවා. අපිට ඕනෙම කරේ මොකක්ද x තනි කරගන්න. x තනි කරගත්තා. ඔන්න දැන් ගානේ දීලා තියෙනවා. ගානේ දීලා තියෙනවා. ගානේ දීලා තියෙනවා. මූල 5 සඳහා මූල 5 සඳහා 2.5 මම හරියටම දන්නේ නැහැ 2.5 ගණන් දෙනවා 2.5 කියලා හිතන්නකෝ 2.5 ගන්න. ඔන්නම දීලා තියෙනවා ගානේ. එතකොට ඔයාලා කරන්නේ ධන ඍණ 2.5 ඍණ 1 ධනක් තියෙනවා ඍණක් තියෙනවා දෙකම තියන්න බෑනේ එකයිනේ තියෙන්න පුළුවන්. ඒ හින්දා මේක කොටස් දෙකකට ලියනවා. ධන කියලා එකක් වෙනම ලියනවා ඍණ කියලා එකක් වෙනම ලියනවා. x සමානයි 2.5 ඍණ 1 x සමානයි 2.5 ධන 1 2.5න් එකක් අඩු වුණාම 1.5යි මේ පැත්තේ ඍණ sorry මේක කොහොම හරිනනේ එක කොහොම හරිනනේ මෙතන තමයි වෙනස් වෙන්නේ මෙතන ධන එකක් අනිත් එක ඍණ ඔය එකක් ධන එකක් ඍණ මේ ඍණ එකකින් කොහොමත් එක වෙනස් වෙන්නේ මෙතන ධන 2.5න් ඍණ එකක් අඩු කරාම 1.5යි මෙතන 3.5යි ඍණ 3.5 ඔන්න උත්තර දෙක ගෙඩි පිටින් ලකුණු 10යි ওই ටිකට ගෙරෙම ලකුණු 7ක් විතර හම්බ වෙනවා අර මම කිව්වේ රූපයක් දීලා ඒ රූපයෙන් මෙන්න මේ සමීකරණය ඔප්පු කරන්න ඕනි කියලා. ඒකට ලකුණු 3ක් විතර හම්බ වෙනවා. මේ පොඩ්ඩට ලකුණු 5යි, කෙලින්ම ගෙඩි පිටින් 10යි, ඔච්චරයි ගාන. ඔච්චරයි ගාන. එතනින් යන්නේ. කටපාඩම් කරනවා ලියලා හැකි x එහෙමම ගත්තා. ධන එහෙමම ලිව්වා, භාගය ලිව්වා, භාගයෙන් වර්ගය අඩු කරා. මේකෙන් වර්ගයක් අඩු කරා. මේ ටික එහෙමම ලිව්වා. මම කියලා දුන්න සමීකරණ විදිහට සුළු කරා. අන්තිමට මේ වගේ එකක් එනවා. ධන වෙනම ලිව්වා, ඍණ වෙනම ලිව්වා. උත්තර දෙකක් ගත්තා ඉවරයි. තව පොඩි ටිකක් දැන් අපි පාස් පේපර් ටිකක් කරමු. උත්තරයි ගන්න.